දවසකට එක පැයක් වෙන් කරලා එක බණක් ඇහුව ඒ ඉගෙන ගන්න අතරතුර ධර්ම කරුණු ටිකකුත් දවස ගානේ පුරුදු කරගත්තොත් ඒ දරුවා ජීවිතේ අවුරුදු ගණනාවක් යනකොට දහම් දැනුමින් පොහොසත් දරුවෙක් සුතවත් භාවයේ ධර්මයේ ගැන ඇසූ පිරූ තැන් ඇති දරුවෙක් වෙනවා. ඊට පස්සේ තරුණ වයසට යනකොට මැදි වයසට එනකොට ජීවිතයේ අභියෝග ඉදිරියේ හොඳට දහම් දැනුම තියෙනවා කියන්නේ අටලෝ දහමෙන් කම්පා නොවෙන ශක්තියක් ඇති කෙනෙක්. ඒ නිසා මේ ධර්මයේ ගැන දන්න කෙනා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම. මේ දහම් දැනුම තියෙන මේ ලෝක ධර්මතාවය ගැන දැනගත්ත දහම් දැනුම ඇති කෙනා මේ ලෝක ධර්මතා ඉදිරියේ ලාභ වගේමයි අලාභත් ලැබෙනවා. සැප වගේමයි දුකත් ලැබෙනවා. ප්‍රශංසා වගේමයි නින්දා පහසත් ලැබෙනවා. යසස කීර්තිය පිරිස වටකරගෙන ඉන්න නෑදෑයෝ පිරිලා කාත් කවුරුත් නැතුව ජීවිතේ තනි වෙන දවසක් වෙන්න පුළුවන්. ළඟ ඉන්න හැමෝම තමන් අතහැරලා යනවා. එතකොට මේ අෂ්ටලෝක ධර්මයේ මේ ලෝකේ හැමෝටම පොදුයි. ඒ නිසා අධ්‍යාපනයේ විතරක් දරුවෙකුට දුන්නාට පස්සේ ඒ දරුවා ජීවිතේ සමහර අය ඉන්නවා අර නිකන් රෝස මල් වගේ, පියරු බබ්බු වගේ. සාමාන්‍ය නිකන් වචනයෙන් කියන්නේ ඒ අයට ජීවිතේ ප්‍රශ්නයක් දරා ගන්න බෑ. සමහරලාට පුංචි ප්‍රශ්නයක් ආවත් සමහරට කෙනෙක් කතා කරන්න නැතුව හිටියා. බැන්න ගුරුවරයෙක් බැන්න, දෙමව්පියෝ සැර දැම්මා. ඒකත් ඊට පස්සේ ડિප්‍රෙෂන් කියනවා, මානසික පීඩනය, වෛද්‍යවරු හම්බෙන්න යනවා, බලාගත්තුවත බලාගෙන ඉන්නවා. සමහර පොඩි ප්‍රශ්න වලට කී දෙනෙක් නම් දරුවෝ සීදී විහානි කර ගන්නවද බලන්න. ඒක දරා ගන්න ශක්තිය නැහැ. ඒ නිසා ලාභ වගේමයි අලාභ, සැප වගේමයි දුක, මේ ජීවිතේ හැම දෙයක්ම දරාගන්න මේක තමයි ලෝක ස්වභාවය, ලෝක ධර්මතාවය කියලා. ඒ තරුණ වයස මැදි වයස වෙනකොට විභාග කරන දරුවෙකුට වේවා ජය පැරදුම දෙකම විභාගේ පාස් වුණත් ෆේල් වුණත් ඒ දෙක දරාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා මේ දරුවන්ටත් දෙමව්පියෝ පුංචි කාලේ ඉඳන් ධර්මයේ පුරුදු කරන්න ඕනේ. එහෙම දරුවන්ට ධර්මයේ පුරුදු නොකරන දෙමව්පියෝ වයසට ගියාට පස්සේ දරුවන්ට සමහරලාට බැනලා වැඩක් නැහැ. අර ළමයින්ගේ ළමා කාලේ තරුණ වයසේ ඕවා ළමයින්ට දැම්ම නෙමෙයි ඕවා වයසට ගිහින් කරන දේවල් පුතේ පාඩම් කරන්න. ඔය බණහන් සමහර දෙමව්පියෝ ඉන්නවා දරුවෝ බණහනකොට බනින අය. ඕවා මේ වයසට ගිහින් කර ඇයි බයයි සමහරලාට මේ ළමයා පැවිදි වෙන්නේ අය. මේ අන්න ඒ වගේ බයක් ඇති කරගන්න සමහර අය ඉන්නවා බණක් දෙකක් අහනකොට. ඒ දරුවා සිල් ගන්නවා නම් බණ අහනවා නම් ධර්මයට යොමු වෙනවා නම් තරුණ වයසේ ඒක වළක්වන්න උත්සාහ කරන දෙමව්පියෝ ඉන්නවා. සමහරලාවට ඒ දරුවා අපි හිතමු නොමග යනවා, යාළුවෙක් එකතු වෙලා පාටි දානවා, බොනවා, මත් කුඩු මත්ද්‍රව්‍ය වලට පුරුදු වෙනවා, දුරාචාරයකට පුරුදු වෙනවා. එතකොට ධර්මයට යොමු නොකරපු ඒ වගේ දරුවෙක්ගෙන් දෙමව්පිය වයසට ගියාට පස්සේ අනේ අපේ දරුවා අපිට සලකයි කියලා බලාපොරොත්තු වෙනවා නම් බොහෝ වෙලාවට ඒක වෙන්නේ නැහැ. ඇයි ඒ දරුවන්ට ළමා කාලේ, තරුණ කාලේ ඉඳන් පුංචි කාලේ ඉඳන් ධර්මයේ හොඳ නරක, කුසල් අකුසල්, පින්පව් කියලා දීලා නැහැ. ධර්මයේ දන්න දරුවෙක් නම් තමයි මේ අපි කතා කරපු සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාවල වටිනාකම දන්නේ. ධර්මයේ දන්න දරුවෙක් නම් තමයි මෙලොව පරලොව දෙලොව ගැන දන්නේ. දෙමව්පියන්ගේ පරලොව ගමන වෙනුවෙන් දෙයක් කරන්න ඕන කියලා හිතන්නේ. සද්ධාව දියුණු කරන්න මහන්සි ගන්න. සිල්වත් වෙන්න. දෙමව්පියන්ටත් ඊට අවස්ථාව හදලා දෙන්නේ. බණක් අහන්න හරි දෙමව්පියන්ව එක්කන් යන්නේ. දෙමව්පියෝ ඥාතින් එකතු කරගෙන පින්කම් කරන්නේ. එතකොට ඒකට අවශ්‍ය පරිසරය දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට මුලින් දෙන්න ඕන. ඒ දරුවෝ ලොකු මහත් වෙනකොට තමන්ගේ දෙමව්පියන්ට ඒක පෙරලා ප්‍රතිඋපකාරයක් හැටියට ආපස්සට දෙමව්පියන්ටත් ඒ දේ ලැබෙනවා.